ආයුබෝවන් මගේ YouTube නාලිකාව සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙන ඔබව නැවතත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අනුබෝ දිනකින් සිදුවන සුවිශේෂී ග්‍රහමාරුවක් පදනම් කරගෙන එය කටකලක් නෙහිමි ඔබට බලපෑම් ඇති කරන ආකාරයයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට මතෙන් ආරාධනා කරනවා ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් මගේ channel එක subscribe කරන්න. ඉදිරියටත් විශේෂ වැඩසටහන් ඒ වගේම මාසික පලාපල වලින් නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන නිසාවෙන්. ඉතින් කතා කරොත් දැන් අලුත් අවුරුදු උදා වුණා 2026 වර්ෂය ගලා යමින් තිබෙනවා තමන්ගේ කටයුතුත් එක්ක. එතකොට මේ ඉදිරියේ ජනවාරි 16 වෙනිදා සිදුවන ග්‍රහමාරුවක් සම්බන්ධයෙන්ුයි කතා කරන්නේ. එතකොට කුජ ග්‍රහයා පදනම් කරගෙන කුජ ග්‍රහයා මකර රාශියට ප්‍රවිෂ්ඨ වීම කාල සීමාවක් විදිහට ගත්තහම ජනවාරි 16 සිට පෙබරවාරි 23 දක්වා මෙන්න මේ කාල සීමාව තුළ කුජ මකර රාශිගත වීමත් විශේෂයෙන්ම මකර රාශිය තුළ බලවත් ගමන් කරන කාල සීමාවක් නිසා ඒ කාල සීමාවේ Tamanට අත්විඳින්නට හැකියාව තිබෙන යම් යම් කාරණා සම්බන්ධයෙන්ුයි ඔබට පෙන්වලා දෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම හඳුනගත්තොත් අපි කුජ ග්‍රහය ගැන කතා කරද්දී ග්‍රහ වලල්ල තුළ රණශූරය විදිහට අපි හඳුනගන්නේ පුරුෂ ස්වභාවයක් තිබෙන ග්‍රහ ලෝකයක්. ඒ වගේම ගතික අනදෙන ග්‍රහ ලෝකයක්. මේෂ ලග්න හිමියෙක් සහ උච්චක ලග්න හිමියෙක් විදිහට ගත්තොත් ඒ අයගේ ලග්නාධිපතිත්වය උසුලනවා. ඒ වගේම දැන් කටක ලග්න හිමිය ඔබගේ ගත්තාම ස්වභාවික රාශි චක්‍රයේ පස්වැන්නත් දහවැන්නත් කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ. එතකොට දැන් මේ ග්‍රහමාරුවත් එක්කලා ඔබගේ ලග්නයෙන් 7 වෙනිට තමයි සංක්‍රමණය වෙන්නේ. ඉතින් අපි ගත්තොත් කේන්ද්‍ර ස්ථානයකට සම්ප්‍රාප්ත වෙන්නේ මකර රාශියට. එතකොට එතනදී අපි කටක ලග්න හිමියෙක් විදිහට කතා කරද්දී මොන වගේ කාරණාවලටද බලපාන්න පුළුවන්. දැන් ඔබගේ ලග්නයෙන් 5 වැන්න 10 වැන්න කියන ස්ථාන දෙක ගැන සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම 7 වැන්න එතකොට දෘෂ්ටිගත සම්බන්ධයන් ගැන කතා කරොත් මෙතනදී මේක වෘත්තීය ජීවිතයට ඉතාම වැදගත් වෙන පිහිටීමක් බවට පත් වෙනවා. වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් ශක්තිමත් සමබරතාවයක් ඇති වෙන පිහිටීමක් තමයි මේ පිහිටීම. ඉතින් මේ කාල සීමාව තුල ගත්තහම රැකියා කරන අයට ඉතාම උද්‍යෝගයෙන් තමන්ගේ කටයුතු හසුරව ගන්නට ඒ වගේම තමයි කෙනෙක් නායකත්ව භූමිකාවන් වල නියැරිලා ඉන්නවා නම් පරිපාලන කටයුතු පිරිසක් මෙහෙයවමින් රැකියාවක් හෝ ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක්ට අර තමන්ගේ ආධිපත්‍ය පතුරව ගන්න ඒ වගේම හොඳ කළමනාකරණයකින් යුක්තව තමන්ගේ පිරිස් මෙහෙයව ගන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි දැන් රැකියා ස්ථානවල සමහර අය තනතුරු ලාභ උසස් වීම වගේ දේවල් වලට අපේක්ෂා තියාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් Tamanට මේ කාල සීමාව තුළ ඒ දේවල් වලට ඉඩකඩ ඉතා හොඳින් නැති කරනවා. ගොඩක් වෙලාවට තමන්ගේ ජ්‍යෙෂ්ඨයින් උසස් නිලධාරියාගේ පැසසීම ඇගයීමත් එක්කලා ඒ රැකියා පරිසරය තුළ ඔබට නිතරම වගකීම් නායකත්වය කියන දේවල් වලට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් කෙනෙක් ගත්තහම දැන් කටක ලග්න හිමියෙක්ගේ 7 වැන්නේ මේ විදිහටම ඔබගේ උප්පත්ති කේන්දරය තුලත් 7 වැන්නේ කුජ මේ විදිහට ඉන්නට පුළුවන් ඇතැමෙක්ගේ. එතකොට ඒ අයට එහි තිබෙන ඵලදායීත්වය නැත්තම් ප්‍රවණතාවය ඊටාම හොඳින් නැති කරනවා වගේම අනිත් අයටත් පොදුවේ තමන්ගේ කටයුතු හොඳින් කරගන්නට රැකියා ස්ථාන තුල අවස්ථා ඇති වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ටත් මේ කාල සීමාව ඊටාම හිතකරයි. ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තහම ඔබට ඊටාම ප්‍රශස්ත පිහිටීමක් බවට පත් වෙනවා. ඉතින් ජනවාරි 16 සිට පෙබරවාරි 23 දක්වා මෙන්න මේ කාල සීමාව තුළ නව ව්‍යාපාර ආරම්භය. එතකොට ව්‍යාපාර අරමුණු කාල අපි ලාභදායීත්වය නැත්නම් ව්‍යාපාර කොටස් කියන්නේ වෙළඳපොළ තුළ තමන්ගේ කොටස ආධිපත්‍ය පිහිටුවා ගැනීම කියන එකේදී තරඟකාරීත්වයට දැන් ගොඩක් වෙලාවට සමහරලාවට ව්‍යාපාර කටයුතු කරන්නේ යම්කිසි තරඟකරුවන් අභියෝග ඒවත් එක්කලානේ. ඒකවල ගොඩක් වෙලාවට මේ පිහිටීමත් එක්කලා Tamanට නිතරම තමන්ගේ කීර්තිනාමය තමන්ගේ වටිනාකම නිතරම හදාගන්න
හැකියාව වැඩි. ඉතින් මේකෙන් ගොඩක් වෙලාවට Tamanට ඊට සාපේක්ෂව තමන්ගේ ලාභදායීත්වය ආදායම් ප්‍රවාහය වැඩි වීමක් ව්‍යාපාර කරන අයටත් අපේක්ෂා කරන්නට පුළුවන්. නිතරම තමන්ගේ තිබෙන ආක්‍රමණශීලී ස්වභාවයන් තරංගකාරී ශක්තියින් නිසා ඒ දේවල් වලට සාර්ථකත්වය සහ ජයග්‍රහණ ලැබෙන තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම දැන් අපිට කතා කරන්න පුළුවන් මෙතනදී අනිත් පස්සෙන් ගත්තාම තමන්ගේ ඉඩම් එතකොට භූමිය සම්බන්ධ කටයුතු සමහර අය ඉන්නවා ඒ සම්බන්ධ කටයුතු වල නිරන්තරයෙන් යොමු වෙලා ඉන්න සමහරවිට ගොඩනැගිලි සම්බන්ධ දේපල සම්බන්ධ කටයුතු එතකොට සමහර අය ඉන්නවා මැණික් සම්බන්ධ ව්‍යාපාර පස් ගල් එතකොට මේ භූමිය සම්බන්ධ වෙලා කටයුතු කරන අය ඒතර භූමියේ සම්පත් වලින් ව්‍යාපාර කටයුතු කරන අය තමන්ගේ ඒ කටයුතු කරමින් ඉන්න අයට මේ කාල සීමාව තුළ Tamanට තිබෙන අනපේක්ෂිත ලාභදායීත්වයන් ඒ වගේ දේවල් අපේක්ෂා කරන්නට හැකියාව තිබෙන කාල සීමාවක්. ඉතින් ඒ ශක්තියන් අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. ඊළඟට දැන් මෙතනදී ගත්තාම දැන් කුජ 7 වෙනි හිටියාම දැන් අපි සමහර වෙලාවට දැන් 7 වෙනි කියලා කියන්නේ අපි විවාහය සම්බන්ධතා සම්බන්ධයෙන් කතා කරනවනේ ලක්ෂණ 7 වෙනි තුල. ඒතර මෙතන කුජ 7 හිටියාම අපි භෞම දෝෂයේ පැත්තකින් කුජ දෝෂය කියලා කියන්නේ. ඒතර මංගල ග්‍රහයනේ අපි කුජ කියලා හඳුනගන්නේ. ඒතර දැන් අපි කුජ 7 වෙන්නේ සිටීම නිසා ඇති කරන අනිටු ප්‍රතිවිපාකත් මෙහිදී නැති වෙනවා. මොකද මකර රාශියේ කුජ උච්ච ස්වභාවයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට විවාහය ඒ යුග ජීවිතයේ සම්බන්ධතාවවලදීත් ඇතිවෙන ගැටලුකාරී තත්ත්ව මෙහිදී බලපාන්නේ නැහැ. ඉතින් ඍණාත්මක බලපෑම ඇත්තටම ඊටාම අවම කරන පිහිටීමක්. ඊළඟට දැන් අපි කතා කරනවා මේ පිහිටීමත් එක්කලා රුචක යෝගය. එහෙම නැත්නම් රුචක මහා පුරුෂ යෝගය කියන පංච මහා පුරුෂ යෝග වලින් එකක්. ඒතර ඒ යෝගය හැදෙන්නත් මෙතනදී හේතුපාදක වෙනවා. ඒතර ඒකත් එක්කලා ගොඩක් වෙලාවට වෙන්නේ අර තමන්ගේ තිබෙන මානසික ශක්තියත් කායික ශක්තියත් නිරෝගීකම එතකොට මේ හැම දෙයමත් එක්කලා නිතරම අදිෂ්ඨානීය ධෛර්යශීලී ධෛර්ය සම්පන්නව තමන්ගේ කටයුතු කරගන්නට හැකියාව තිබෙන ස්වභාවයන්. ඉතින් ගොඩක්ම දැන් අපි ගත්තොත් සමහර වෙලාවට ශාරීරික ශක්තිය වැඩි වශයෙන් පාවිච්චි කරන අපි ව්‍යායාමවල යෙදෙන ක්‍රීඩා වගේ අංශවල ඉන්න අය එතකොට එවන් ශේෂ්ත්‍රවල සමහරලට ජයග්‍රහණ මේ කාල සීමාව තුළ අනපේක්ෂිත විදිහට තමයි ලැබෙන්න පුළුවන්. මේ වගේ පුළුල් පරාසයක් ඔස්සේ අපිට කතා කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ ගොඩක් වෙලාවට නීති ආරක්ෂක ශ්‍රේණීන් ඒ වගේ නිතරම මේ අර අනදෙන ස්වභාවය නිතරම අර ඒ හැසිරීම එක්කලා කටයුතු කරන ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් අපි කුජ කියන්නේ අපි රණශූරය කියලා හඳුනගද්දී ඒ සම්බන්ධ වෙච්ච එහා සමගාමී ශේෂ්ත්‍ර තියෙනවා. එතකොට ඒ ශේෂ්ත්‍රවල කටයුතු කරන අයටත් මේ කාල සීමාව ඉතාම හිතකරයි. මොකද ගොඩක් වෙලාවට ඒ අයගේ කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ தත්ත්වය අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කතා කරද්දී වගේම ප්‍රධාන වශයෙන් ගත්තහම අපේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තහම ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩු කරන පිහිටීමක්. එතකොට ස්වභාවයෙන්ම ඔබව යම්කිසි ප්‍රතිශක්තිකරණය හොඳින් නැති වෙන ගොඩක් වෙලාවට බාහිර රෝග පීඩා තත්ත්ව වලින් ආරක්ෂා වෙන ස්වභාවය තමගේ ශරීරය තුළ ඇති කරන පිහිටීමක්. ඉතින් ඒ හින්දා ඒ තත්ත්වයනොත් අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. මම හිතනවා දැන් මේ කරුණුත් එක්ක කටකලක් නෙහිමි ඔබ පැහැදිලි කරගන්නට ඇති මේ ග්‍රහමාරුව තුළ ඔබට ඔබගේ ජීවිතයට වැදගත් වෙන කාරණා මොන වගේ දේවල් වලටද තමන්ගේ ජීවිතයේ මේ කාල සීමාව තුළ බලපාන්නේ කියන එක. ඉතින් ඔබට පුළුවන් මේ දේවල් එකතු කරගෙන ඒ කාල සීමාව තුළ තමන්ගේ ජීවිතයේ සැලසුම් ඉදිරියට සකස් කරගන්නට. එහෙමනම් ඉදිරියටත් මෙවන් සුවිශේෂී ග්‍රහමාරු එහෙමත් නැත්නම් මාසික පලාපල ඒ වගේම විශේෂ වැඩසටහන් වලින් ඔබව හමු වෙනට අපේක්ෂා කරනවා. අවසාන වශයෙන් මතක් කරනවා ඔබට මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබගේ අදහස් යෝජනා මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් comment section එකේ ලියන්න.
ඒ වගේම ඔබට වගේම තව කෙනෙකුට මේ හඬපටේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. මේක තව කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් කියලා ඔබට ඇත්තටම හිතෙනවා නම් අවංකව ඒක ෂෙයා කරන්න. එහෙමනම් ඉදිරියේදී සුවිශේෂී වැඩසටහන් තුලින් හමු වෙමේ අපේක්ෂාව ඇතුව සමුගන්නවා. ඉතින් 2026 අලුත් වර්ෂය ගමන් කරමින් ඉන්නේ අපි. ඉතින් ඔබගේ කටයුතු කටක ලග්න හිමියෙක් විදිහට ඔබේ කටයුතු හිතා හොඳින් සාර්ථක කරගන්නට ලැබෙන වාසනාවන්ත වසරක් වෙන්නටත් කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.